අයිබෝවන් සුබ දවසක් ඔබ හැම කෙනෙක්ටම දේශපාලනයේ බොහෝ කාරණා අතරේ ඊ දවසේදී වැඩිම අවධානයක් යොමු වුණු කාරණේ බවට පත් වුණේ එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා සහ වත්මන් විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා අතර හමුව සම්බන්ධයෙන් මේ හමුව පැවැත්වුණේ විශේෂයෙන්ම උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ නිල කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන යම් යෝජනා පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා ඒ අනුව අද ඊයේ පස්වරුවේදී කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවතුණු මේ විශේෂ හමුවට සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, එවැගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එවැගේම මහජන පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, එවැගේමයි දමිළ ප්‍රගතිශීලී පෙරමුණ, එවැගේම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, ජනරජ පෙරමුණ, එවැගේම පිවිතුරු හෙළවුරුමය, එවැගේම ජාතික නිදහස් පෙරමුණ, මහජන පක්ෂය, සර්වජන බලවේගය, එවැගේම ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බල මහත්මයා නියෝජනය කරන දමිළ ජාතික ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ ගණනාවක් විපක්ෂයේ පක්ෂ ගණනාවක් මේ හමුව සඳහා සහභාගී වුණා. මේ එක්තරා ආකාරයකට විපක්ෂයේ දේශපාලන හමුවක් විදිහට සඳහන් වුණත් පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇතැම් දේශපාලන පක්ෂවල නායකයන් මේ හමුව මගහැර තිබුණු ආකාරයක් තමයි අපිට නිරීක්ෂණය වුණේ. අද දවසේදී මාධ්‍යයට නිකුත් වුණු මේ සම්බන්ධ ඡායාරූප ඒ වගේම හඬපට වීඩියෝ පට මේ කිසිවක අපිට නිරීක්ෂණය වුණේ නැහැ. දමිළ ජාතික සන්ධානයේ නියෝජිතයන් මේ හමුවට සහභාගී වී සිටින ආකාරයක්. ඒ වගේම තමයි සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන විශේෂයෙන් රිෂාඩ් බදුදින් මහත්මයාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කිසිදු නියෝජිතයෙකුත් මේ හමුව සඳහා සම්බන්ධ වී සිටි ආකාරයක් අපිට දක්නට ලැබුණේ නැහැ. ඒ වගේම තමයි පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදිහට දැනට කටයුතු කරන රාමනාථන් අර්ජුනා මහත්මයාත් අද මේ හමුව තුළ දක්නට ලැබුණේ නැහැ. මෙයත් එක්තරා ආකාරයක සුවිශේෂී තත්ත්වයක්. දැන් පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ කණ්ඩායම් මේ වගේම පාර්ලිමේන්තුවෙන් පිට ඉන්න විපක්ෂයේ කණ්ඩායම් සියලු දෙනා එකතු වෙන මේ හමුවට ලංකාවේ විපක්ෂයේ නියෝජනය කරන විශේෂයෙන් උතුරු පළාත නියෝජනය කරන ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂය වන දමිළ ජාතික සන්ධානය නියෝජනය නොකිරීම එක්තරා ආකාරයකට හිතා බැලිය යුතු කාරණයක් විදිහටයි අපිට සඳහන් කරන්න හැකියාව තිබෙන්නේ. ඇතැම් පාර්ශව සඳහන් කරන ආකාරයකට මෙය එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර ගොඩනැගිමින් තිබෙන සමගිය තවදුරටත් ශක්තිමත් වීමේ අවස්ථාවක් විදිහටයි පෙන්වා දෙන්නේ. ඔය අතරේ අපි තවත් අද දවසේදී වැදගත් දේශපාලන කාරණා කිහිපයක් වෙතයි දැන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි අපි මීළඟට අවධානය යොමු කරන්නේ අද දවසේදී දේශපාලනික වශයෙන් ඉතා වැදගත් පාර්ලිමේන්තුවේ ඇතුළේ සිද්ධ වෙන තවත් සුවිශේෂී ක්‍රියාවලියක් පිළිබඳව. අද දවසේදී ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන මං හිතන්නේ මේ හතරවෙනි විශ්වාස භංග යෝජනාව. ඔව් මම නිවැරදි. හතරවෙනි විශ්වාස භංග යෝජනාව මීට පෙර ආතුව ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංග යෝජනා හතරක් ඉදිරිපත් වුණා. පළමුව විශ්වාස භංග යෝජනාවක් විදිහට ආණ්ඩුවට විරුද්ධව ඉදිරිපත් වුණේ හිටපු කතානායක අශෝක රංවල මහත්මයාට එරෙහිව ඉදිරිපත් කරන්න නියමිත වෙලා තිබුණු විශ්වාස භංග යෝජනාව විපක්ෂය විශේෂයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ සමගි ජන බලවේගය ආචාර්ය සමාවෙනට දැන් ආචාර පදවියක් තියෙනවද නැද්ද කියන කාරණේත් ප්‍රශ්න සහගතයි. හැබැයි ඔහු තාමත් ඔහුගේ ආචාර පදවිය මේ සම්බන්ධව නිශ්චිත ලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. මම යතුරු කාරණයක් මේ සඳහන් කළේ ඔබට. මේ කොහොම නමුත් අශෝක රංගවල මහත්මයා සම්බන්ධයෙන් ගත්තාම ඔහුට විරුද්ධව ඉදිරිපත් වුණු විශ්වාස භංග යෝජනාව තමයි ප්‍රථමයෙන්ම ඉදිරිපත් කරන බවට සඳහන් කෙරුණේ. නමුත් ඒ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරන්න කලින් ඔහු එම ධූරයෙන් ඉල්ලා අසුණා. ඉන්පස්සේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහත්මයාට සමගි ජන බලවේගයේ ප්‍රමුඛ විපක්ෂයේ විසින් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළා. මේ විශ්වාස භංග යෝජනාව
විවාදයට ගැනීම නීත්‍යානුකූල පදනමක් නොමැති බවට තමයි කතානායකවරයාගේ පාර්ශවයෙන් ඉදිරිපත් වුණු තර්කයේ බවට මතය බවට පත් වුණේ. මොකද ඔහු නියෝජ්‍ය අමාත්‍යවරයෙක්. සාමාන්‍යයෙන් විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්නේ කැබිනට් අමාත්‍යවරයෙක්ට මූලික කරගෙන. එනිසා අරුණ ජයසේකර මහත්මයා සම්බන්ධයෙන් තිබුණු විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනුනේ නැහැ. ඊට අමතරව තුන්වෙනි විශ්වාස භංග යෝජනාව විදිහට අපිට හඳුන්වා දෙන්න හැකියාව තිබෙන්නේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහත්මයාට එරෙහිව ඉදිරිපත් වන විශ්වාස භංග යෝජනාව. ඒ ඉතාම පහසුවෙන් ආණ්ඩු පක්ෂය ජයග්‍රහණය කළා. මොකද මේ මොහොතේදී ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ ඉතා බහුතර බලයක් තිබෙනවා. ඒ වගේම තමයි හෙට සමයන අද දවසේදී ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනාව නීතිඥ හර්ෂණ නානායක්කාර මහත්මයාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනාව. යනුව ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වුණු තුන්වෙනි විශ්වාස භංග යෝජනාව විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනා හතරක් සම්බන්ධයෙන් කතා බහට ලක් වුණා. එයින් යෝජනා තුනක් කතානායකවරයාට බහර දුන්නා. ඒ අතරින් දෙකක් තමයි විවාදයට ගැනීමට තීරණය කරලා තිබෙන්නේ. එයින් දෙවැනි එක තමයි මේ හර්ෂණ නානායක්කාර මහත්මයාට අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව. මේ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරොත් එහෙම එහි මූලික විපක්ෂයේ පැත්තෙන් ඉදිරිපත් කරන කාරණේ බවට පත් වෙලා තිබෙන්නේ මේ පදනම් බවට පත් වෙලා තිබෙන්නේ මීගමු බන්ධනාගාරයේ ආශ්‍රිත සිදුවීම. එහිදී අමාත්‍යවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් තමයි මේ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙන්නේ. දැන් මේ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ශව එක්තරා ආකාරයකට විවිධ මත පළ කරමින් තිබෙන බවක් තමයි දක්නට ලැබෙන්නේ. අපිට සොයාගත් තොරතුරු අනුව මේ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට විශේෂයෙන් කතානායකවරයාට බහර දීමෙන් අනතුරුව ඒ විවාදයට ගැනීම සම්බන්ධයෙන් පසුගිය 22 වෙනිදා කියන්නේ මේ බදාදා පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡාවට ගෙන තිබෙනවා. එහිදී තමයි තීරණය කෙරුණේ මේ සිකුරාදා කියන්නේ අද දවසේදී මේ විශ්වාස භංග යෝජනාව විවාදයට ගෙන පාර්ලිමේන්තුවේදී අවසානයේදී ඡන්ද විමසීමකට ලක් කරන්න. එනවා අද පස්වරුවේදී ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනවා. මෙතනදී ඉතා වැදගත් තොරතුරක් මතු වෙනවා. දැන් විපක්ෂයේ මේ යෝජනාව ඉදිරිපත් කරලා තිබෙන්නේ කතානායකවරයාට පසුගිය සතියේදී. ඒ අනුව සාමාන්‍යයෙන් විශ්වාස භංග යෝජනාවක් ඉතා කඩිනමින්ම විවාදයට ගත් තවත් අවස්ථාවක් විදිහට මේ හඳුන්වා දෙන්න පුළුවන්. විපක්ෂයේ පාර්ශව ඉදිරිපත් කරන ප්‍රධාන තර්කයක් වෙන්නේ දැන් මේ විශ්වාස භංග යෝජනාව ඉදිරි පාර්ලිමේන්තු සතියකදී විවාදයට ගත්තා නම් එක්තරා ආකාරයකට අධිකරණ අමාත්‍යවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ඉතා හොඳ ජනමතයක් මේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂයෙන් මීගමු බන්ධනාගාර ආශ්‍රිත සිදුවීම සම්බන්ධයෙන් ගොඩනගා ගන්න හැකියාව තිබෙනවා. හැබැයි ආණ්ඩුව මේ එක්තරා ආකාරයක උපක්‍රමයක් තමයි අනුගමනය කරලා තිබෙන්නේ. විශ්වාස භංග යෝජනාව එහෙම ජනමතයකට යනවට වඩා ජනතාව අතරට ගෙන යන්න තිබෙන කාලය අඩු කරලා ඉතාම කෙටි කාලයකින් ඒ විවාදයට ගැනීම සඳහා අවස්ථාව ලබා දීම තුළ අර විශ්වාස භංග යෝජනාව අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව ජනතාව තුළ ජනමතයක් ගොඩනැගීම සඳහා තිබෙන අවස්ථාවට ඉඩ ප්‍රස්ථාව නැති කරලා තිබෙනවා කියන කාරණය තමයි ඇතැම් ආකාරයකට ආණ්ඩුවේ උපක්‍රමයක් මේක කියලා තමයි විපක්ෂයේ පැත්තෙන් යම් චෝදනාවක් විදිහට එල්ල කරන්නේ. කොහොම නමුත් විපක්ෂය පසුගියදා පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙය විවාදයට ගන්නට එකඟතාවය පළ කරලා තිබෙනවා. යනුව හෙට දවසේ කියන්නේ අද දවසේදී අපිට පුළුවන් මේ විශ්වාස භංග යෝජනාවට කවුද සහාය පළ කරන්නේ කවුද සහාය පළ නොකරන්නේ කියන කාරණේ පිළිබඳව ඔබට වැඩිදුර තොරතුරු ගෙනෙන්න අපිට දැනට තිබෙන තොරතුරු අනුව දමිළ ජාතික සන්ධානය මේ විශ්වාස භංග යෝජනාව සඳහා සහාය ලබා නොදීමට තමයි තීරණය කරලා තිබෙනවා කියලා දැනගන්නට තිබෙන්නේ. බලමු අද පසුරු වෙද්දී අපිට නිශ්චිතව ඔබට සඳහන් කරන්න පුළුවන්කම තිබෙයි මේ විශ්වාස භංග යෝජනාවට කවුද පක්ෂව සහාය පළ කරන්නේ විපක්ෂව සහාය පළ කරන්නේ කවුද ඡන්දය දීමෙන් වැළකී ඉන්නේ කියන කාරණය. එක්තරා ආකාරයකට දැන් දමිළ ජාතික සන්ධානයේ පැත්තෙන් ආරංචි වෙන්නේ ඔවුන් ඡන්දය දීමෙන් වැළකී ඉන්නවා කියන කාරණය. එතකොට ඡන්දය දීමෙන් වැළකී ඉන්නවා කියන්නේ එක්තරා ආකාරයකට අනියමින් සහාය දක්වනවා කියලා එතෙමෙක්ට තර්ක කරන්න පුළුවන්. කොහොම නමුත් ආණ්ඩුවට ඉතා පහසුවෙන් මේ විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබෙනවා. ඔවුන්ට ඉතා බහුතර 3/2කට ආසන්න බලයක් පාර්ලිමේන්තුව තුළ තිබෙන නිසා. ඔය අතරේ
අපි පහුගිය දවස්වල වැඩිම අවධානයක් දිනාගත්ත මේ BBC මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීම සම්බන්ධ කාරණය ගැනත් යම් තොරතුරක් අපිට ලැබී තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග සහ පාර්ලිමේන්තුව ඇතුළෙන් අපිට දැනුණු ලැබුණු ආරංචි මාර්ග අනුව අදාළ මන්ත්‍රීවරිය තමගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු පැමිණිල්ල පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවෙන් ඉල්ලා අස්කරගෙන තිබෙනවා කියලයි දැනගන්න තිබෙන්නේ. ඒ අනුව තමයි පසුගියදා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට මේ මාධ්‍යවේදීන් කැඳවා තිබුණත් එය පසුව අවලංගු කර තිබෙන්නේ ඇයගේ මේ ඉල්ලා අස්කර ගැනීමේ හේතුව මත බවටයි වාර්තා වෙන්නේ. මේ තමයි අද දවසේදී අපිට ඔබ වෙත ඉදිරිපත් කරන්න තිබෙන දේශපාලනික තොරතුරු. අපි බලාපොරොත්තු වෙනවා අද සන්ධ්‍යාවේදීත් පාර්ලිමේන්තුවේ ඇතුලේ වාර්තා වෙන තොරතුරු වගේම පාර්ලිමේන්තුවේ කාරක සභාවල වාර්තා වෙන තොරතුරුත් ඒ වගේම අනිකුත් දේශපාලන පිටියේ වාර්තා වෙන බොහෝ තොරතුරුත් එක්ක ඔබව හමු වෙන්න අපි ආරාධනා කරනවා. සමහරක් විට ඔබ මා සමග වැඩ කරලා ඇති, මාව දැකලා ඇති මාධ්‍ය ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලදී සමහරක් විට ඔබ මාත් සමග කතා බහ කරලා ඇති. ඉතින් දේශපාලනික වශයෙන් යම් යම් ස්ථානවල මම කටයුතු කරලා තිබුණ ලංකාවේ පාර්ලිමේන්තු වාර්තාකරුවෙක් විදිහට, ඒ වගේම අධිකරණ වාර්තාකරුවෙක් විදිහට, පාර්ලිමේන්තු සහ දේශපාලන වැඩසටහන් ප්‍රශ්න කරන්නෙක් විදිහට. ඉතින් මම කැමති මගේ අත්දැකීම් ඔබත් සමග බෙදා හදා ගන්න. අත්දැකීම්, නෙත්දැකීම්, කනවැකීම් මේ ලැබෙන තොරතුරු ඔබත් එක්ක බෙදා හදාගෙන මේ ගමන ඉස්සරහට ගෙන යන්න මම අපේක්ෂා කරනවා. ඒ බලාපොරොත්තු ඇතුව අපි දැනට ඔබෙන් සමුගන්නවා. හමු වෙමු අද සන්ධ්‍යාවේදී තවත් තොරතුරුත් සමගින්.